කේසරියා ස්තූපය. කේසරිය. හරිද? ඕකේ පැරණි කාලේ කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඕල ගල්ගෙඩි දෙකක් අරගෙන ඒ ගල්ගෙඩි දෙකට අල්ලලා තමන් වහන්සේගේ හිතකේ සියල්ලම හැරපු තැන මෙතන කියලා. ඒ හරිද? ඊළඟට තව කතාවක් තියෙනවා. තව කතාව තමයි වැදගත් එක. අපේ බෝසතාණන් බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරලා පිරිනිවන් පාන්ට යනකොට ශාක්‍ය වැසියෝ පොඩිමට පස්සේ ඇවිල්ලා තියෙන අඬාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරක් ඇඳලා මෙතනින් මෙහාට එන්න එපා කියලා ඒ කට්ටිය නවත්තපු තැන තමයි මෙතන. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තමන් වහන්සේගේ පාත්‍රා ධාතුව ඒ කට්ටියට දීලා අරන් ගිහලා මං වෙනුවට මේක තියාගන්න කියලා කියපු තැන තමයි මෙතන මේකට කියන කේසාවරිය. කේසාවරිය ස්තූපය පස්සේ කාලේ අශෝක රජතුමා 84000ක් වෙහෙර විහාර හදනකොට ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මෙතන කේසාවරිය චෛත්‍යය හැදුවා. කාරණා දෙකයි. වැදගත් මේක තමයි බුදුරජාණන් වහන්සේ පසුපසාව ශාක්‍යයන් නවත්තපු තැන. මෙතනින් එහාට එන්න එපා මගේ පස්සේ කියලා ඒ කට්ටියට පාත්‍රා ධාතුව දීලා පිටත් කරලා හැරපු තැන.